ඉතින් කොහොමද ඔයාලට සෝබා දහමත් එක්ක ජීවත් වෙනවයි කියන්නේ හරි අපූර්ව දෙයක් කියලායි මම නම් විශ්වාස කරන්නේ. ඉතින් වින්ඩිස් ජර්නි එක එකතු වෙන ඔයාලා නම් දන්නවා කොහොමද මම සෝබා දහමත් එක්ක ජීවත් වෙන්නේ කියලා. මේක ගොඩාක් පරණ වීඩියෝ එකක්. එඩිට් කරන්න කම්මැලිකම හින්දා තමයි ගේන්න පරක්කු වුනේ. ඉතින් දැන් තියෙන කාර්යබහුලත්වය ටිකක් අඩු වෙලා තියෙන හින්දා මට හිතුණා වීඩියෝස් කීපයක් ගේන්න. මේ තමයි ගෙදරදී මම්ම වවාගත්තු සලාද කොළ වලින් හදපු හරිම රසවත් සලාදේ. ඉතින් වීඩියෝ අවසාන වෙනකම් බලන්නකෝ. සෝබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ. ඒක තමයි යථාර්ථය. ඇත්ත. ඉතින් මේ සලාදේ හරිම රසට අපිට හදන්න පුළුවන්. ඒත් එක්කම කාබනික වගාවක් හින්දා මේක පොඩ්ඩක් විතර පලිබෝධ අනතුරු වෙලා තියෙනවා. පලිබෝධ අනතුරු කියන්නේ ඉතින් කෘමීන්ගෙන් හැම හානි වෙලා තියෙනවා. ඉතින් මේ තමයි සලාදෙට ඕන කරන දේවල්. සලාදයක් කියන්නේ ඕනම කෙනෙක් හදන්න දන්න දෙයක්. ඒ වුණාට මම මේ දේ ඔයාලට ගේන්න හිතුවේ මගේම ගෙවත්තෙන් මං හදාගත්තු පළදාවෙන් කරපු කෑමක් හින්දා. වීඩියෝ අවසාන වෙනකම් බලන්න. channel එක subscribe කරලා නැති යාළුවෝ subscribe කරලා bell icon click කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. දෙකටම වීඩියෝ එකත් එක්ක ඉන්න.